Hi guys, welcome to my channel SL Fatima's Lifestyle. ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ ඔයාලට බලන්න vlog එකක් ගෙනාවා. මේකත් අපේ husband ගේ family එකත් එක්ක ගියපු trip එකක vlog එකක්. මේකත් තරම් ගොඩාක් දවස්. ඒත් ඔයාලත් එක්ක share කරගන්න බැරි වුණා. මේ වගේ වීඩියෝ එකක් අරන් තියනවා කියලා මතක් වුණෙත් මේ දවස්වල ලංකාවට ගොඩාක් ආපදාවලට ලක් වුණා ලංකාවම. මේ ආපදා තත්ත්වයට එක්ක මන්දාරන් නුවර නුවරලිය වගේ ගොඩාක් නායයන් වලට ලක් වුණා. ඒත් එක්කම තමයි මට මේ විදිහේ vlog එකක් අරන් තිබ්බා කියලා මතක් වුණේ. මේ විදිහ මේ සුන්දර තැන් මේ විදිහටම තියනවාද කියලා දන්නේ නැහැ. ඒත් හැමදේම හොඳින් සිද්ධ වෙලා හොඳින් ඉන්න ඕනේ කියලා මම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ස්ටේ කරපු තැන් ඒ දේවල් ඇත්තට මේ වෙද්දි මොන තත්ත්වේ තියනවාද කියලා මම දන්නේ නැහැ. හැමෝම හොඳින් ඉන්න ඕනේ. ඒ වගේම අනිත් තැන් වලත් වෙන හැමෝම හොඳින් ඉන්න ඕනේ කියලා අල්ලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඉතින් අපටත් පුළුවන් විදිහට අපිත් උදව් කරා. හැමදේම ඉවරලා දැන් ඉතින් හැමෝම හොඳින් ඉන්න ඕනේ කියලා අල්ලා දෙවියන්ගෙන් ප්‍රේ කරනවා මමත්. හරි අපි vlog එක කන්ටිනියු කරමු. ඉතින් අපි ගියේ අපේ මායි හස්බන්ඩ් උයි ඒ වගේම හස්බන්ඩ් ගේ නංගිලා දෙන්නයි මල්ලි. එයාලගේ හස්බන්ඩ්ස්ලාත් තමයි ගියේ. මොකද දැන් හස්බන්ඩ් ලා ගෙදර අම්මයි තාත්තයි දෙන්නම නැහැ නැති වෙලා. ඉතින් අපි ටික විතරයි young people ටික විතරයි ඉන්නේ. ඉතින් අපි ටික තමයි මේ නුවරඑළිය trip එක යමු කියලා ලෑස්ති වුණේ. ඉතින් first day අපි ගියා උදෙන්ම ගිහිල්ලා යන ගමන් තේවතු හැම බල තමයි අපි ගියේ. ගිහිල්ලා අපේ ෆැමිලි එකේ හැමෝම කනවා දූරියන්. මොකද මගේ ෆැමිලි එකේ කට්ටිය කන්නේ මම විතර අපේ ගෙදර කන්නේ. උනට හස්බන්ඩ් ගේ ෆැමිලි එකේ හැමෝම දූරියන් කනවා. කොහොම හරි ගෙඩි 10ක්ද කොහෙද අරන් කෑවා. ආසාව නැති වෙන්නම කෑවා. එපාම වෙන්න කෑවා. ඉතින් හොඳට කාලා එතනම නවත්තලා කඩේකින් එතනින් යාලා කපලා දෙනවා. අපි වෑන් එක ඇතුලේ ඉඳගෙනම කෑවා. කාලා ඉතින් ගොඩක්ම බලන්න තියෙන නුවරඑළියේ දියාලිනේ. ඉතින් එකින් එක දියාලි එද්දි නවත්ත තමයි අපි ගියේ. අපි යද්දි මාර ලස්සන ක්ලයිමේට් එකක් තිබ්බේ. පොඩ වැහි පොද වැටෙනවා. ඒ වගේ ලස්සන ක්ලයිමේට් එකක් තිබ්බේ. ඔයාලට මේ වීඩියෝස් උත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගෙනල්ලා තියෙනවා. වොයිස් දෙන්න බෑ. මම වීඩියෝස් ගේන්නේ නැතේ මේක තමයි. මොකද ෂෙනන් කෑ ගහනවා හින්දලා සෙල්ලම් කරනවා. ඉතින් එයා නිදා ගන්න වෙලාවට කරන්න ගියොත් බෑ. දැන් ඔන්න ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔහොම කෑ ගහනවා මෙහෙම කෑ ගහනවා කියලා කෑ ගහන්න එපා. ඔයාලා කමෙන්ට්ස් වල මොකද ෆන් ගන්න තැන ෆන් එකේ ඉන්න ඕනේ. මොකද හැමෝම තරුණ කට්ටිය නැතන ඉන්නේ. ඒ හින්දා ඉතින් අපි ෆන් එක ෆුල් ෆන් එකක් ගත්තා ඒ දවසේ. මේ ට්‍රිප් එකත් ඉක්මනින් ප්ලෑන් කරලා යන ලෑස්ති වුණ එකක්. යන් කියලා ප්ලෑන් කර හිටියොත් යවෙන්නේ නැති හින්දා දැන් මේ වෙද්දිත් අපි කොහමද ට්‍රිප්ස් තුනක් කොලම්බෝ ආවා වගේ ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා. ස්ටේ කරන්න resort එකකට හැම ගියා. ඒ වීඩියෝස් උත් තරන් එන්නම්. මේක අන්තිමට ගියපු මේ ගියත් එක ඊට කලින් දෙකක් තියෙන එකක් තරන් එන්න. දැන් අපි ආවේ ටී ෆැක්ටරි එකට. අපි හොඳ ටී එකක් බීලා යන්න කියලා තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතනට. හොඳ ක්වොලිටි එකේ තියෙන ටී එකක් බීලා යන්න කියලා තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. බල්ලෙම යන්න. ඇත්තටම මේ වැඩි බහැලා යන්නත් බෑ. හැම වෙලේම වැස්ස ඒ හින්දා. ඉතින් තේ බොන්න තමයි ආ මූණ හැම ඉදිමලා බලන්න කොහොමද නිදාගෙන ආවේ. මොකද මට වාහන වල යද්දි ටිකක් නිදා ගන්න ඕනේ නැත්තම් අමාරු ඉන්න. මම ගත්තා චොක්ලට් කේක් එකක්. මේක මාරම රසයි. මාර සොෆ්ට් එකට තිබ්බා. ඉතින් ඒකත් එක්ක ප්ලේන් ටිකක් තමයි පිව්වේ. හැමෝම ප්ලේන් ටික ගත්තා. මේක බීලා අපි ටික තේ බොනකන් බොයිස්ලා සෙට් එක ගිහිල්ලා ෆොටෝස් ගන්න ගිහලා අපි දන්නෙත් නෑ. අන්තිමට ෆොටෝස් බලද්දි තමයි අහුනේ ඔයාලා ෆොටෝස් ගත්ත කියලා. මොකද වැස්සේ හින්දා අපි එළියට ගොඩක් ගියා නැහැ. ඉතින් යන ගමන් දියලි බලා ඉතින් ඒවා වීඩියෝස් ගන්න එකම හරි. ඒකටම හරි වෙලාව. ගිහිල්ලා කොහොම හරි අපි ගියේ මන්දාරන් නුවරට. ඒ වීඩියෝස් ගෙනාවේ මාර ටයර්ඩ් ඒ වෙලාවේ යද්දි. ඉතින් මන්දාරන් නුවර තමයි අපි resort එකක් බුක් කරලා තිබ්බේ. අපි යද්දිම අපිට බාබිකියු ඒ වගේම නූඩල්ස් අපි ඕඩර් කරලා තිබ්බා. ඒ ටික ඔයාලා ලෑස්ති කරලා තිබ්බා. බාබිකියු ටිකක් දාලා තිබ්බේ යාලා යද්දි. ගිහින් කන්න විතරයි අපිට තිබ්බේ. මාරම ටයර්ඩ් ඉතින් අපි කාලි ඉවර වෙලා නිදාගත්තා. නිදාගෙන උදෙම නැගිට්ටා. මොකද අනිත් ගම් දිම් යන්න ඕනේ නේ හින්දා. ඉතින් මේක තමයි resort එක. ලස්සන resort එකක්. මන්දාරන් නුවර තමයි තියෙන්නේ. මම නම් එක දාන්නම් පුළුවන් වුණොත් ඔයාලට හොයලා මේ resort එකේ දෙවියන්ගේ පිටින් හොඳින් ඇති කියලා හිතනවා මේ පැත්ත. මොකද මන්දාරන් නුවර ගොඩක් නැමේ ජුනානේ මේ ගම් වතුර දේවල් එක්ක.
ඉතින් ලස්සන ලොකේෂන් එකක් දියැලක් එහෙම තියෙනවා මෙතන. අපි පල්ලෙහාත් වෙනම සෙක්ෂන් තියෙනවා. අපිට ඒ වෙලාවේ ඒක තමයි අපි බුක් කරන්න ගියේ. උනාට ඒක හැමෝටම එකට වගේ ඉන්න තියෙන්නේ. මොකද මේ වගේ ෆන් තැනකට ගියොත් රූම්ස් වල වෙන වෙනම ඉන්නවට වඩා එහෙම ඉන්න එක තමයි මාර ෆන්. හැමෝම කතා වෙලා hina වෙවි ඉන්න පුළුවන් නේ හින්දා. ඉතින් කොහොම හරි රූම්ස් වෙන වෙනම මේ විදිහට තමයි අපිට බුක් කරන්න පුළුවන් වුණේ. ඔක්කොම මේ වෙලාවේ බුකින්. අපි හිතාගෙන ගියපු තැන බුකින්. ඉතින් මේ තියෙන්නේ ඇතුලේ කොටස යාලගේ ලස්සනයි. යාලා කෑම හැම යාලම ලෑස්ති කරලා හැමදේම කරනවා. අපිට කෑම හදාගන්න ඒ කියන්නේ බබාලා කවුරු හිටියොත් එහෙම හදාගන්න පොඩියට මොන හරි හදාගන්න පුළුවන් කිව්වා. බට් යාලා ඔක්කොම හැමදේම අපිට අරේන්ජ් කරලා දෙනවා. ඉතින් උදේ නැගිටලා ලෑස්ති වෙලා මේ විදිහට ඉතින් ලොකේෂන් එක බලා හිටියා ලස්සන වීඩියෝස් අරන්. දැන් ඉතින් අපි තේ බොන්න ලෑස්ති වෙන්න යන්නේ. උදේම යන් කියලා අපි 10 විතර වුණා අපි පිටත් වෙද්දි. කෑම එහෙම කාලා පිටත් වෙන තමයි යන්නේ. බලන්න මාර ලස්සනයි නේද? අමුතුයි. මොකද හැමතැන වටෙන්ම කඳු වලින් කව වෙලානේ තියෙන්නේ මන් දරන්න වල. ලස්සනයි වුණාට යන්න එපා වෙන පොඩි පාරවල් තියෙන්නේ. දැන් ඉතින් ටිකක් බබයි හස්බන්ඩ් නිදී. ඉතින් මම ලෑස්තිලා ෂූට් එක ඉඳගෙන හිටියා. නෑනලා එහෙමත් කාමර වලින් ආවේ නෑ. තමයි ලෑස්ති වෙන ගම. දැන් ඉතින් යන්න ලෑස්ති වෙලා පැටියවත් හැරවලා එයාවත් ලෑස්ති කරලා තේ බොන්න තමයි යන්නේ. ඉතින් යාට තාම නිදිමත මාර සිහිතලයි කියන්නේ. ඉන්න බෑ. රෑ හැම මෙතන ඉන්නම බෑ. විසි වෙනවා වගේ. එච්චර හුලඟත් එක මාර සීතලක් තිබ්බේ. උදේ කෑමකට අපි ලැස්ති කරන්න කීවේ ඉන්දියාප්පයි, බිත්තරයි, කිරි ඒ වගේ අල හොදි වෙන්න ඇති. ඒකයි සම්බෝලයි පොල් සම්බෝලයි තමයි ලැස්ති කරලා තිබ්බේ. උදේ කෑමත් කාලා ඒත් එක්කම පල්ලෙහා කොටස චුට්ටක් ගියා අපි ලස්සන බලන්න. එතන මාර ලස්සනයි. ඔයාලට පේනවා එතන තමයි අර පොඩි කබාන වගේ තියෙන ඒවා තමයි අපි බුක් කරන්න ගියේ. ඒ වුණාට ඒවා බොයිස්ලා සෙට් එකක් ඇවිල්ලා ඒක බුක් කරලා තිබ්බේ. යාලා මාර විදිහට බජව් දදා හිටියේ. අපිට සද්ද එනවා. මාර ෆන් එකක් ගත්තා යාලත්. ඉතින් දැන් යන්නේ. කොහොමද චේනන්ගේ ඩාන්ස් එක බලන්නකෝ. නුවරඑළිය ලොකේෂන්ස් ගැන වෙනම ඔයාලට කියන්න ඕනේ නැහැ නේ. ඉතින් හැම වෙලේම දැන් වීඩියෝ එකක් ගන්නවා ලොකේෂන් එක ආයේ ලස්සන තැනක්. ඉතින් වීඩියෝස් මයි ෆෝන් එකේ පිරීලා ගිය දවසේ ඉඳලා මොනවා කරත් නැත වීඩියෝස් නම් අරගත්ත එක විදිහට තමන්ගේ පේජ් වල දාගන්න, සෝෂල් මීඩියාස් වල දාගන්න. ඉතින් ඒ ඇස්සේ අපේ නෑනට තේ කොළ ටිකක් කොළ ටිකක් හදා ගන්න ඕනේ කිව්වේ. අර ගෙදර ගිහින් තේ කොළ හදන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් එකතු වෙලා වහම විදියට කැඩුවා. ඉතින් ටික කඩලා මාර සීතලයි මේ වෙලාවේ. දැන් අපේ යන්නේ සන තැන්න බලන්න. මාර සීතලයි ඇත්තටම. දැන් ටිකක් ලෑස්ති යන්න කලින් රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා චුට්ටක් ලෑස්ති වෙලා ෂෝ රෙස්ට් එකේ ඉඳලා යන්නේ දැන්. මාර සීතලයි කියන්නේ මාර විදිහට සීතලයි. මොකද මේ මම හස්බන්ඩ් කිව්වේ එච්චර සීතල නැතුව ඇති මේ ජේසියා කෝනෙත් නෑ කියලා. ඒක ගැලවෙම නෑ කොහොමද නුවරඑළිය ඇවිල්ලා දැන් රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා මේ විදිහට ටිකක් ලෑස්ති වෙලා දැන් යන්නේ අපි ඉස්සන තැන්න බලනවා. එතනත් ඇතරම මාර ෆීලිං එකක්. සීතල ගැන මීදුමෙන් පිරීලා ඒකත් මාරයි ඇතරම. මේ යන තැන කොටියෝ හැම ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒක හම්බෙන්නේ අහම්බෙන් කියලා කිව්වේ. සත්තු හැම ඉන්නවා කියලා. ඒ වුණාට එහෙම සත්තු හම්බුන්නේ නැහැ අපිට යන වෙලාවේ. ඒ වෙලාවේ නැද්ද දන්නේ නැහැ. අපිට එහෙම දැක්කේ නැහැ. කොටියෝ හැම ඉන්න පුළුවන් කියලා බයේ ගියේ. උන් දෙකක්වත් හිටියේ නැහැ මොකවත්. චේනන්ට ජේසි එක ග්ලව්ස් දෙකකුත් ගත්තා. යාට සීතල වැඩි හින්දා. ඉතින් එයා ගැලෙව්වත් නැහැ. නැත්නම් ඔව දාගෙන ඉන්නේ නැහනේ. ආසාවෙන් එයාත් ඉතින් ෆන් එකක් ගත්තා. මේක නැග ගන්නත් බෑ නාකි උන්දර වගේ. ඉතින් අමාරුවෙන් නැග ගත්තා කොහොම හරි.
මේ සීතලට මේ මූණවල් හැම සුදු මෙලි වෙලා තිබ්බේ මාර සීතලක් තිබ්බේ මේ දත් මිටියෙම හැපෙනවා නිකන් අර සීතලට. ඉතින් මේ විදිහට හොඳ ෆන් එකක් ගත්තා. එතන ගියත් කෑ ගහනවා අර කන්දවල එහෙම තියෙනවානේ. සද්දේ එකෝ වෙලා එනවා. ඉතින් හොඳ ෆන් එකක් ගත්තා. අතරම අමතක කරන්න බැරි ට්‍රිප් එකක් මේක. මාර විදිහට ෆන් එකක් ගත්තා මේකේ. ඒ වගේම අන්තිමටම හාඩප් වෙලා තමයි ආවේ. මේකට ගිහිල්ලා ඒත් එක්කම අපි අම්බේවැල තමයි ගියේ. අම්බේවැල ෆාම් එක වහලා තිබ්බේ වෙලාවේ. යන්න බෑ. ඒත් එක්කම ස්ට්‍රෝබරි වත්තකටත් ගියා. ඒකත් වහලා තිබ්බේ. දෙකටම යා ගන්න බැරි වුණා. ඉතින් ෆාම් එකට ගිහිල්ලා මේ විදිහට වීඩියෝස් ටිකක් අරන් එතන අර තියෙනවනේ කන්න එහෙම. ඒකෙන් අපි රෝල්ස් චීස් රෝල්ස් එකයි ඒ වගේ අයිටම් ටිකක් අරන් කෑවා. චීස් කේක් එහෙම ගත්තා. ඒවා අරන් රෑ වෙලා දැන් තැන් වලට ගියා. ඉතින් වීඩියෝස් අරගන්න බෑ. මාර ටයර්ඩ්. ඉතින් එන්ජොයි කරලා විතරක් ආවා. එන ගමන් ඉතින් නුවරැලි ඇවිල්ලා ෆෘට්ස් ගත්තේ නැත්තම් වැඩක් නැහැනේ. නුවරැලි කියන්නේ ඉතින් ෆෘට්ස් නේ ස්ට්‍රෝබරිස් ඒ වගේ ලොට් ගොඩාක් ෆෘට්ස් වර්ග ටිකක් අරගෙන තමයි අපි ආවේ. මොකද දැන් මෙහි ඉන්න අයටත් දෙන්න එපා. බලාගෙන ඉන්නවනේ ගිහිල්ලා එන අරගෙන ඒවා බලන්න. ඒ හින්දා ඉතින් පීච් ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා. රහයි අලුත් ෆෘට්ස් තිබ්බා. එනට ගණන් ඉතින් එළවලු එහෙම මාර ගණන් නුවරැලියේ හැදුනට එළවලු. ඉතින් මේ විදිහට ඔක්කොම බඩු ටික අරගෙන තමයි අපි නාරම්මල ආවේ. මේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් ඉක්මනින්ම vlog එකක් ගේන්නම්. එතකම් ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න.